අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම අවුරුදු 5ක් විතර තිස්සේ අත්හදා බලපු ක්‍රමයක්. හැම ජනවාරි පළවෙනිදකම මම මෙන්න මෙහෙම ලියුම් කවරයක් ලෑස්ති කරලා ඒකේ ජනවාරි පළවෙනිදා කියලා ලියලා year එකත් එක්ක පොඩි කොළ කෑල්ලක මට සම්පූර්ණ අවුරුද්දේ කරන්න තියෙන දේවල්, ඒ කියන්නේ මම කරලා ඉවර කරන්න කැමති දේවල් තියෙනවනේ. එක්සාම්පල් එකක් විදියට ඔයාලට මොකක් හරි විභාගකින් මේ අවුරුද්දේ ඒක ඉවර කරලා ඒක සමත් වෙන්න තියෙනවා. ඒ වගේ පොයින්ට් විදියට 1 2 3 4 5 දාලා තමන්ට යන්න තියෙන අරමුණු ටික ලියලා මේ ලියුම් කවරේට දාලා තියෙනවා. ඒක ඔයාට මාස 3කින් මාස 6කින් ඊට පස්සේ ආයෙම මාස 9කින් ඒ විදියට ඒක නැවත නැවත ඔයාට විවේකයක් තියෙන වෙලාවට බලලා කියවන්න පුළුවන්. එතකොට එහෙම කරලා ඔයාට year end එකේදී බලන්න පුළුවන් මේ කොලේ ලියලා තිබ්බේ වයින් ඔයා කීයක් සක්සස් කරගත්තද කියලා. ඊට පස්සේ ඔයාට මොනවා හරි දෙයක් තියෙනවා නම් සක්සස් කරගන්න බැරි වෙච්ච ඊළඟ අවුරුද්දේ මේ වගේ දාන ලියුම් කවරේදී පොයින්ට් එකක් විදියට ඒ අවුරුද්දේ ගෝල් එකක් විදියට ලියන්න පුළුවන්. මම එහෙම කියන්නේ 10ක් කියන්නකෝ ඔයා ලිව්වේ පොයින්ට්. එතකොට ඒකින් ඔයාගේ 5යි කියන්නකෝ සාර්ථකුනේ. ඉතුරු 5 ඔයාට පුළුවන් අලුත් year එකේ goals එක්කම ලියලා තියාගන්න. මේක ගොඩාක් ඉෆෙක්ටිව් ක්‍රමයක්. මොකද ඔයාලට හරි අයිඩියා එකක් නැත්තම් year එකේ මොනවද කරන්න තියෙන්නේ කියන එක ඊට පස්සේ ඔයාලා නිකන් ඔහේ ඒ අවුරුද්ද ගෙවලා දානවා. අවුරුද්දත් ගෙවිලා ඔයා කරපු දෙයක් නැති වෙනවා. ඉතින් මේ ක්‍රමය අත්හදා බලන්න. මේක ඇත්තටම අර දේවල් යුනිවර්ස් එකෙන් ඉල්ලන දේවල් තියෙනනේ. එහෙම දෙයක් නෙමෙයි. තමන්ටම තමන්ගේ අරමුණු ටික මතක් කරවලා ඒකට තමන්ව තල්ලු කිරීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේකෙදි ඔයාලට යුනිවර්ස් එකට ස්තුතිවන්ත වෙලා ඇත්තටම මේක ලැබුණා වගේත් ලියන්න පුළුවන්. නැත්තම් නිකම්ම පොයින්ට් වශයෙන් මෙන්න මේ දේ මම කිරීම එහෙම කියලා ලියන්න පුළුවන්. අරම ස්තුති කරලා ලියන එකත් වඩා හොඳයි. මොකද අපි අර ග්‍රැටිටියුඩ් එකක් එක්කම දෙයක් කියද්දී ඒක තමන්ට පොසිටිව් විදියට බලපාන නිසා. ඉතින් මේකත් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන්න උපයෝගී කරගනී කියලා මම හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් තෙරුවන් සරණයි.